හෙලෝ මගේ යාළුවෝ ඔක්කොටම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ කොහොමද අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි කියලා දෙන්න. කවුද කැමති නැත්තේ ඇඩ් බලලා තප්පර තියේ වීඩියෝ බලලා සල්ලි හොයන්න. මම අද අරන් ආව වෙබ්සයිට් එකේ කරන්න තියෙන්නේ සල්ලි හොයන්න ඇඩ් බලන්නයි වීඩියෝ බලන්නයි විතරයි. අද අපි කතා කරමු කොහොමද වීඩියෝ බලලා සල්ලි හොයන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් තවමත් channel එක subscribe කරපු නැති කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා channel එකට support එකක් දෙන්න අමතක කරන්න එපා. දැන් අපි යමු වීඩියෝ එකට. ඔයාලා දැන් මුලින්ම කරන්න ඕන ඔයගොල්ලෝ තියෙන web browser එකක් open කරගන්න. මම මෙන්න මේ Google Chrome web browser එක open කරගන්නවා. ඊට පස්සේ මෙතන searching bar එකේ search කරගන්න add to cash කියලා. මෙන්න මේ විදියට වෙබ්සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි වෙබ්සයිට් එකේ තියෙන්නේ. මේකේ රේටින් ගත්තත් high level ratings තියෙනවා 4.8ක. දැන් ඊට පස්සේ ඕගොල්ලෝ මේකේ account එකක් හදාගත්තට පස්සේ මෙතන login කියන එක දෙන්න. දුන්නට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක කරන්න තියෙන්නේ මෙන්න මේ watch video වලට යන්න. වීඩියෝ වලට ගියාම මෙන්න මේ වගේ තමයි මේකේ වීඩියෝ බලන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් බලනකොට මෙතන 0.09ක් 0.02 ඩොලර්ස් නේ. මෙන්න මේවා ක්ලික් කරන්න තියෙන්නේ. ක්ලික් කරලා පස්සේ තප්පර 30ක්. දැන් මේක චූටි වෙලාවක් යනකොට ඕපන් වෙනවා. මෙන්න මෙතන තියෙන්නේ තප්පර 30ක් කියලා. මේ ටික ගෙවුනට පස්සේ අපිට මේකේ තියෙන රෙවෙනියු එක අපිට දෙනවා. මොහොම දැන් මේ වීඩියෝ එක ඉවරනා. දැන් මෙතන ඩෑෂ්බෝඩ් වලට යන්න. ඩෑෂ්බෝඩ් එකට ගියාම මම දැනටවත් ඩොලර්ස් 91.4ක් හොයලා තියෙන්නේ. දැන් මේකේ මිනිමම් විත්ඩ්‍රෝවල් එක ගන්න නම් ඩොලර් 100ක් හොයන්න ඕන. මම දැන් ඩොලර්ස් 91ක් හොයලා තින්නේ. දැන් මේවා ඇඩ් බලන්න නම් view ads වලට යන්න. මේ තියෙන ඇඩ් ඒවටත් 0.06ක් 0.06ක් ඔහොමම ගෙවනවා. ඕම් බලලා ඔයගොල්ලෝ මේ මිනිහක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තප්පර 30ක් ගියා ඒගොල්ලෝ දෙන රෙවෙනියු එක අපිට හම්බ වෙනවා. cash out වල ගියාම මේකේ PayPal වලට ගත්තා, cash app වලට ගත්තා, වෙනම තියෙන bitcoin bank transfer එකෙන් ගත්තා. මම නම් කියන්නේ PayPal වලට ගන්න කියලා. මෙතන PayPal එකේ details add කරලා ගන්න. අද ගෙනාව වීඩියෝ හොඳයි නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙ අපි වෙන වීඩියෝ එකකින් හමු වෙමු.